අයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම විවේක ඉරිදා දවසේ අපි බලමු ක්‍රිප්ටෝ අප්ඩේට් වල මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම ක්‍රිප්ටෝට සම්බන්ධව ලෝක ආර්ථිකයේ ඒ වගේම ලෝකේ තීරණ ගන්නා තැන්වල සිද්ධ වෙන වෙනස් වීම් ගනිපු තීරණ කොයි විදිහටද ක්‍රිප්ටෝ වලට බලපෑම් කරන්නේ කියන එක විමසිල්ලෙන් තමයි ගොඩක් මේ දවස්වල ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන අය ඉන්නේ. ඉතින් සිලෝන් වයිකින්ස්ද ඔයාලා සියලු දෙනාම පිළිගන්නවා ආදරෙන්. අපි බලමු ඉලෝන් මස්ක් කරපු නිවේදනයකින් කියවිච්ච දෙයකින් අපේ කතාව ආරම්භ කරන්න. ඔහු මොකද්ද මේ කියන්න යන්නේ කියලා. අප්‍රේල් 2 වෙනිදා රෙවොලූෂන් ඩේ එක කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වපු දිනේ ඔවුන් රටවල් 185කට බදු පැනෙවුවා. අති විශාල ලෙස එයින් ඉහළම බදු පැනවූ කාණ්ඩයට ශ්‍රී ලංකාවත් අයිති කරගෙන තමයි ඔවුන් මේ බදු පැනවීම සිද්ධ කරේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි වීඩියෝ කරා කලින්. ඒ වගේම මේකට චීනය දැක්වූ ප්‍රතිචාරය 134කින් ඔවුනුත් බදු පැනවීමක් කරා. ඒ බදු පැනවීම කොයිතරම් විදිහට මේ චීන සහ ඇමරිකානු සබඳතාවලට බලපායිද කියලාත් අපි වීඩියෝ එකක් කරලා ඇති. ඉතින් ඉලෝන් මස්ක් කිව්වේ මොකද්ද? ඉලෝන් මස්ක් කියනවා වෙනස් කතාවක්. දැන් ට්‍රම්ප් සහ ඉලෝන් මස්ක් කියලා කියන්නේ අපි මේ ට්‍රම්ප්ගේ දෙවන ආගමනයේදී ඉලෝන් කියන්නේ ට්‍රම්ප්ට දකුණු අත වගේ ඉන්න පුද්ගලයා. හිටපු නෙමෙයි ඉන්න පුද්ගලයා. ඉතින් එයා ඒ දෙන්න බොහෝ විට ගන්නා තීරණ ඒ දෙන්නටම ගෙම අනාගතයට එක්කෙනෙක්ගේ දේශපාලන අනාගතයට සහ අනිත් කෙනාගේ ව්‍යාපාරික අනාගතයට බලපෑම් කරමින් පවතිනවා. බලපෑම් කියන්නේ හොඳ පැත්තට. ඉතින් ට්‍රම්ප්ට උදව් කරනවා ඉලෝන්ට උදව් කරනවා ට්‍රම්ප්. දෙන්නම යම්කිසි අර්බුද දැන් ට්‍රම්ප් නම් ඇත්තටම අර්බුද වලින් එහාට ගිහිල්ලා ඔහු ජනාධිපති වෙනකොටම ඉලෝන්ට අර්බුද ආවා. ඉලෝන්ගේ වාහනවලට ඔහුගේ අලුත්ම නිෂ්පාදනය සයිබර් ට්‍රක් එකට ප්‍රහාර එල්ල වෙන්න ගත්තා. ට්‍රම්ප් කියන්නේ ඉලෝන්ගේ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාව විරෝධය දැක්වීමට. ඉතින් ඒක වෙනම කාරණයක තියෙද්දි දැන් බදු පැටවුවාම තීරු බදු ඉහළ නැංවුවාම ටැරිෆ් ඉහළ නැංවුවාම ඒකට සමගාමීව ඒකට පක්ෂව ඒකත් එක්කනේ ඉලෝන් කතා කරන්න ඕනේ කියලා අපි හිතන්නේ. දැන් ක්‍රිප්ටෝ වලත් ඕකනේ වෙන්නේ. අපි හිතනවා මේ දෙයක් මෙහෙම වුණොතින් මේකත් මෙහෙම විදිහට වෙන්න පුළුවන් කියලා. නමුත් ඔයාලා දන්නවා හුඟක් වෙලාට ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක අනිත් පැත්තට තමයි වෙන්නේ. අපි හිතුවොතින් මේ chart එක මේ විදිහට ඉහළ යයි කියලා මෙතන මේ තියෙන දේවල් වලින් බොහෝ වෙලාවට අනිත් පැත්තට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදිත් මේ ට්‍රම්ප් තීරුබදු පනවගෙන යනකොට ඉලෝන් ඇවිල්ලා කියනවා ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ශූන්‍ය තීරුබදු සීරෝ ටැරිෆ් සෝන් එකක්. එහෙම නැත්නම් ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක් කියන්නේ නිදහස් වෙළඳ කලාපයක් ඇති කරන්න ඕනේ කියන ඉල්ලීමක් කරගෙන යනවා. එහෙම එයාගේ අදහසක් විදිහට කියන හීනයක් දකින්නයි කියලා යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපද අතරේ මේ තීරුබදු රහිත කලාපයක් පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් නිදහස් වෙළඳ කලාපයක් ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක්. ඒ කියන්නේ ඇයි? එහෙම කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ ශූන්‍ය තීරුබදු කලාපයක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය බව පැවසුවා. ඒකෙන් එයා අදහස් කරන්නේ ඒ කියන්නේ මේ කලාප දෙක අතර ගමන් කරන නිෂ්පාදන සඳහා බදු අය කිරීමක් නොකරන්න. යුරෝපයෙන් ඇමරිකාවට එන භාණ්ඩ සහ ඇමරිකාවෙන් යුරෝපයට එන භාණ්ඩවලට බදු අය කිරීමක් නොකර යන්න තමයි යෝන් අදහස් කරන්නේ. ඉලෝන් අදහස් කරන්නේ. ඒ කියන්නේ හුමාරු වෙන සියලු දේවල්. ඉතින් නිව්යෝර්ක් ඉඳලා පැරිස් දක්වා සහ එකෙන් එහාටත් ඒ කියන්නේ රුමේනියාව දක්වාම මේ විදිහට නිදහසේ ගමන් කර හැකි විශාල නිදහස් වෙළඳ කලාපයක් ගැන ඉලෝන් සිහින දකින්නයි කියලා තමයි කියලා කියන්නේ.
එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලොන් කියන විදිහට අඩු තීරු බදු. ඒ කියන්නේ හැම තීරු බදු අඩු වෙනවා කියලා කියන්නේ දැන් අපි දන්නවනේ අපේ රටේ වාහනයක් මිනිස්සුන්ට ගන්න බැරි වෙලා තියෙන්නේ තීරු බදු හින්දා. ඒ කවුරුත් පනවන තීරු බදු නෙවෙයි. අපේ ශ්‍රී ලංකා රජයෙන් පනවන තීරු බදු හින්දා. ඉන්දියාවේ අලෙවි කරන වාහනය රුපියල් ලක්ෂ 15කට 20කට අලෙවි කරන වාහනය මෙහෙට එනකොට ලක්ෂ 70ක් 80ක් වෙන්නේ ඒක නිසා තමයි. අපි විසින් පනවන තීරු බදු. දැන් අපේ රටට ඇමරිකාවෙන් 188ක තීරු බද්දා. ඒ කියන්නේ 188ක් දක්වා තීරු බද්දක් පනවන්න හේතු උනේ අපේ රට ඇමරිකාවෙන් එන භාණ්ඩ වලටත් එවැනි තීරු බද්දක් පනවමින් හිටපු නිසා. ඒක තමයි මේකට මේක කියන එක විදිහට තමයි ට්‍රම්පේ තීරු බදු පැනවීම සිද්ධ කළේ. ඒකෝර අපේ රටේ ඉහළ තීරු බදු අය කරන රටක් විදිහට තමයි යන්නේ. ඒකට හේතුව වෙන්නේ ප්‍රධාන විදිහටම අපේ තියෙන නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. අපි ආනයන මත පදනම් වෙලා වැඩ කරනවා. ඒ නිසා අපේ තියෙන වෙළඳ හිගය, ඒ අයවැය පරතරය මේවා විශාලයි. මේවා පියව ගන්න නම් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න ඕන. ඒ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන තියෙනවා ආණ්ඩුව තීරු බදු අය කිරීම. ඉතින් මේක අලුත් ආණ්ඩුවක් ආවයි කියලා ෂණිකව වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ වෙලාවේ වාහන ගෙන්වීමට තීරු බදු අඩු කරලා වාහන මිල අඩු කරලා ගෙන්වුවොත් එක පැත්තකින් රටේ මූල ශාස්ත්‍රය කඩාවැටීමකට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ෆයිනෑන්ස් කම්පනීස්. ඒගොල්ලෝ ඉහළ මිල ගණන් යටතේ ඉහළ පොලියට තමයි මේ දැනට තියෙන වාහන වලට දීලා තියෙන්නේ ණය පහසුකම්, ලීසින් පහසුකම්. එතකොට දැන් අලුතෙන් වාහන අඩුවට එනකොට අරවාට ගෙවීමේ ප්‍රශ්නයක් කොහොමත් ඇති වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපේ රටට මේ විදිහට තීරු බදු පැනවීමක් සිද්ධ කරන්න තියෙන්නේ. ඉතින් ලෝකේ කියන්නේ කොහේ වුණත් තීරු බදු ඉහළ නම් එතන තියෙන භාණ්ඩවල ගෙවන්න ඕන මිල, පාරිභෝගිකයා ගෙවන්න ඕන මිල ඉහළ යනවා. ඉතින් ඒක නිසා තමයි ඉලොන් මස්ක් කියන්නේ තීරු බදු අඩු කරලා සැමට ලාභදායී භාණ්ඩ ගන්න මේ නිදහස් වෙළඳ කලාපය හරහා හැකියාව තියෙනවායි කියලා. එතකොටම මේ සාගරයේ දෙපැත්තටම සාගරය කියලා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අතර තියෙන සාගරයට මේ සාගරයේ දෙපැත්තටම කියන්නේ ඇමරිකාවට සහ යුරෝපයට වැඩි රැකියා සහ ව්‍යාපාරික අවස්ථා මේ අනුව නිර්මාණය වෙනවා වැඩියෙන්. ඒතකොට තීරුබදු නැති කලාපයක වැඩිපුර ආයෝජකයෝ එන්න ගන්නවා වෙන තැන් වලින් පවා ආයෝජකයෝ මේ හරහා එන්න ගන්නවා. එතකොට මෙයා ව්‍යාපාරිකයෙක් විදිහට දකින සිහිනයක් තමයි මේකෙන් කියවෙන්නේ. කොයිතරම්නම් මේ දෙපාර්ශවයට භාෂා සහගත වෙනවාද කියලා. එතකොට මිනිස්සුන්ට අවශ්‍ය ඕනෑම තැනක යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ කරන්න පහසුයි. එතකොට දැන් අපි දන්නවා යුරෝපයේ රටවල් 26ක්ම එකම කලාපයක් විදිහට පවත්වාගෙන යනවා ෂෙනගන් කලාපය කියලා. ඒ ෂෙනගන් කලාපයේ ඉන්න ඕනම රටක ඕනම කෙනෙකුට ඕනම රටක වැඩ කරන්න පුළුවන්. එතකොට එතන ඕන්ට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වීසා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කලාපේ ඉන්න අයට. එතකොට ඒ කලාපේ ඉන්න අයට තව රටක වර්ක් පර්මිට් එකක් ගන්න ඉතාම පහසුයි. ඒ පහසුකම් සියල්ල සලසලා තියෙන්නේ බෝඩර් චෙක් කිරීමක් නැහැ. අකට යන්න පුළුවන්. නිදහස තියෙනවා. ඒ අතරේ ආර්ථිකය නොංග රටවල් අතරේ දියුණු වෙමින් පවතිනවා. ඉතින් ඒ ශක්තිය ඉලොන් දැකලා තියෙනවා. ඔහු අනාගතයේ දකින්න කෙනෙක් විදිහට ඕක ඒ නිසා තමයි ලෝකෙ ලොකුම පොහොසතා වුනේ. ඉතින් ඒක නිසා තමයි මේ යුරෝපයේ තියෙන මෙන්න මේ නිදහසට මේ ෂෙනගන් කලාපයට මේ මට පේන්නේ මේ නොකියා කියන්නේ ඒක තමයි. බලාගේ ෂෙනගන් කලාපයට අපිටත් එකතු වෙන්න ඕන. අපි එහෙම වුණොත් බටහිර ඒකාධිකාරයක් හදාගන්න පුළුවන්. යුරෝපයේ ප්‍රබලතම රටවල් මහා බ්‍රිතාන්‍යයේ ෂෙනගන් කලාපයට අයිති නොවනට උන් සියලු දේවල්ම ෂෙනගන් එකට තමයි වැඩ කරන්නේ. ඒකට මහා බ්‍රිතාන්‍ය, ඊළඟට ප්‍රංශය, ජර්මනිය, ඊළඟට ඉතාලිය මේ වගේ ලෝක ප්‍රබල රටවල්. එතකොට උතුරු යුරෝපයේ තියෙන නෝර්වේ, ෆින්ලන්ඩ් මේ ස්කැන්ඩිනේවියානු රටවල් ටික මේවා ප්‍රබල රටවල් විදිහට තියෙන සම්පත් බහුල රටවල් විදිහට තියෙනවා. ඉතින් මේ මැදට මෙයා එන්න එක්තරා සැලසුමක් තමයි මේ කියන්නේ. දැන් ට්‍රම්ප් අරහෙන් බදු වැඩි කරලා පීඩනයක් දෙනකොට මෙයා මෙහෙන් යෝජනාවක් ඉදිරිපත් කරනවා කියන එක තමයි මට පේන්නේ. මෙයා වෙනස් යෝජනාවක් ඉදිරිපත් කරන හැරෙන්න මේ පැත්තට. දැන් ඔයාලට බදු වැඩි මෙහෙම ප්‍රශ්න තියෙනවා. යුරෝපයේ 120ක බදු පැනෙවුවා ට්‍රම්ප්. එතකොට ඒ අතරේ තමයි එයාගේ සගයා විසින් යෝජනාවක් කරන්නේ අපි මෙහෙම කරොත් හොඳයි කියලා. ඉතින් මේක ට්‍රම්ප් දන්නේ නැතුව ට්‍රම්ප්ගේ
ඒ කියන්නේ එයාගෙන් විතැන් වෙලාම මේ කියන කාරණයක් කියලා හිතන්නත් අමාරුයි මේ කියන කතාව මෙයා තනියෙන්ම කියපු එකක් කියලා. ඉතින් ඉලොන් කියන්නේ අපි බිත්ති බඳිනවා වෙනුවට පාලම් හදමු කියලා. බිත්ති බැඳලා අහුරගෙන දෙපැත්තට වෙනවට වඩා එකිනෙකා හරහා ගමන් කරන්න තියෙන බාධක මැඩලන්න අපි පාලමක් හදමු. එතකොට අපිට දෙගොල්ලට දෙපැත්තට යන්න පුළුවන්. බර්ලින් තාප්පය බිඳුනේ විදිහට නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වෙන් වෙලා තිබුණ එක බර්ලින් තාප්පය කඩලා ඒගොල්ලෝ එක ජර්මනියක් වුණා. ඒකෙන් ලෝකෙට ඒ ජර්මනියට ලොකු වාසි අත් වුණා. ඒ වගේ දියුණු වෙච්ච රටවල් ඉතින් ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගෝලීය ආර්ථික ගේම් එක වෙනස් කරන්න හේතු වෙන තීරණයක් වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් මේකට නායකයෝක විදිහට ප්‍රතිචාර දක්වයිද සමන් දෙයිද යුරෝපය මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියන එක තමයි වැඩිපුර බලාගෙන ඉන්න ඕන. මෙයාලගේ තියෙන සටකපටකම් වලට යුරෝපය කොයි විදිහට මේ වෙයිද? ඉතින් යුරෝපයේ ප්‍රධානතම රටවල් ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක ඉන්න රටවල්. ඒක නිසා එතකොට ඒ කණ්ඩායම ඒ කලාපයේ එකතුවක් වුණොත් මෙතනින් ප්‍රශ්නේ එන්නේ කාටද? ආසියාවට. චීනය, ඉන්දියාව, වියට්නාමය, ජපානය මේ රටවල් ප්‍රමුඛව නැගිලා එන ආසියාවට මේ ප්‍රශ්නය බලපානවා. මේගොල්ලෝ මේ කණ්ඩායම එකතුවක් වුණොත් මොකද මේගොල්ලෝ එකට තමයි තීරණ ගන්න. ඊළඟට මුදල් ලේඛක එකක් වෙන්න පුළුවන්. ඒ විදිහේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු මේ ඉලොන්ගේ කතාවත් එක්ක මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා අනිත් නායකයන්. හරි, එහෙනම් අපි වීඩියෝ එක සමුගන්නවා. අපි සබස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් මේක සබස්ක්‍රයිබ් කරගෙන යන්න කියන ඉල්ලීමත් කරමින් වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින්ම